good morning මගේ යාළුවෝ හැමදෙනෙක්ටම. Hello guys, අද උදේ පාන්දරම අපි මේ සූදානම් වෙන්නේ ලොකු පින්කමකට අත ගන්න. ඉතින් ගොඩාක් දවසකින් අපි plan කරගත්තු දෙයක්. මගේ අම්මා තාත්තා අක්කා ඉතින් එකතු වෙලා කරන ලොකුම ලොකු පින්කමක්. අපේ හිතේ ශ්‍රද්ධාවෙන් කරන දෙයක්. ඒක නිසා අපිට ඒක මහ ලොකු පින්කමක්. ඉතින් බලන්න මොකක්ද මේ පින්කම කියලා. අපි මේ උදේ පාන්දරම සූදානම් වෙන්නේ ලොකු පින්කමකට අත ගන්න. මුලදී කිව්වා වගේම මායි අම්මයි තාත්තයි මේ උදේන්ම සූදානම් වෙලා යන්න හදන්නේ කරඬු වහන්සේ නමක් ආරාමයට පූජා කරන්න. ඉතින් මගේ හිතේ තිබුණ ලොකු ආසාවක් තමයි මේ ඉෂ්ට කරගන්න හදන්නේ. මම බාර වෙච්ච බාරයක්. ඉතින් හරිම ආසාවෙන් හරිම ශ්‍රද්ධාවෙන් යන ගමනක්. ඉතින් බලමු අපි ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. අපි දැන් යන ගමන් තමයි ඉන්නේ. ඉස්සරවම අපි දානෙට අවශ්‍ය කරන බඩු ටික ගන්නවා කියලා තමයි කතා වුනේ. මොකද අපිට 24 වෙනිදා දානෙ. ඉතින් ඒ දානේ ගෙනියනකොටම තමයි අපි අපේ කරඬු වහන්සේ නමත් අපේ ආරාමයට පූජා කරන්නේ. ඉතින් ඉස්සරවම අපි ගියේ අපේ දානෙට අවශ්‍ය කරන බඩු ටික ගන්න. ඉතින් කඩෙන් ගන්න ඕන බඩු ටික ගත්තට පස්සේ අපි දැන් ආවේ එළවලු ගන්න. ඉතින් මෙතනින් තමයි අපි හැමදාම එළවලු ගන්නෙ. වැඩි සෙනගක් නැති නිසා අපිට පාඩුවේ අපි කැමති එළවලු නිවාඩු පාඩුවේ තෝරගන්න පුළුවන්. ඒ වගේම පිරිසිදුයි පිළිවෙලයි ගාණත් අඩුයි. දානෙට අවශ්‍ය කරන හැම බඩුවක්ම මෙලදී ගත්තට පස්සේ අපි දැන් යන්නේ අපේ කරඬු වහන්සේ මෙලදී ගන්න. ඉතින් මෙතන අපේ බුදු පිළිම වහන්සේලා මුතු කුඩ අටපිරිකර එතකොට විවිධ ප්‍රමාණයේ කරඬු වහන්සේලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් විදිහට හැකි පමණින් අපි කරඬු වහන්සේ නමක් අරගත්තා. කරඬු වහන්සේ නමක් එක්කම අපි වැසුම් කඩේකුත් මිලදී ගත්තා. මොකද කරඬු වහන්සේ ආවරණය කරගෙන යන්න ඕන නිසා. ඉතින් ඒක අම්මා ලස්සන පාටි තෝරගත්තා. ඉතින් ගොඩාක් දවසක ඉඳන් තිබුණ මගේ හරි ආසාවක් තමයි මේ කරඬු වහන්සේ නම පූජා කරනවාමයි කියන සිතුවිල්ල. ඉතින් ඒකත් එක්ක කල්යල් නොබලම අපි හිතුවා අපේ දානේ දවසේම ආරාමයට අපි කරඬු වහන්සේ පූජා කරනවා කියලා. ඉතින් දැන් අපි ගෙදර එන ගමන් තමයි ඉන්නේ. අපිට කඩේකුත් හම්බුණා. වාරේ කාලෙට විතරයි රම්බුටන් ගන්න පුළුවන්. ඒක නිසා රම්බුටනුත් ගත්තා. 15%ක් හම්බුණා. ඉතින් වාසි ඒක නිසා අපි ඒවත් කන ගමන් ගෙදර ආවා. කොම්මණ්ඩි ඉතින් අපි අපේ කරඬු වහන්සේට කරන්න ඕනේ වතාවත් නිසියාකාරව කරලා පූජා කරනකන් අපි මල් පහන් ඒවා පත්තු කරලා ලස්සනට පිළිවෙලට ඒක සකස් කරා. ඉතින් දානෙට අවශ්‍ය කරන හැම ආහාරයක්ම හැම කටයුත්තක්ම සූදානම් කරගත්තට පස්සේ අපි දැන් ආරාමෙට යන්න තමයි හදන්නේ. ඉතින් බුද්ධ පූජාව සකස් කර අපේ මෙහෙණින් වහන්සේලා ඒවත් පූජා කරාට පස්සේ අපේ තාත්තා කරඬු වහන්සේ අපේ ස්වාමින් වහන්සේට පූජා කළා. ඉතින් කරඬු වහන්සේ පූජා කරාට පස්සේ අපේ ස්වාමින් වහන්සේ අපිට පින් අනුමෝදන් කළා. එතකොට අපේ ගමේ නැන්දල මාමලත් පඬුරු පූජා කළා. අපි ඒවත් පන්සලට පූජා කළා. ඉතින් මේ පින්කම කරගත්තට පස්සේ හිතට ආපු සිතුවිල්ල වචන වලට පෙරලන්න හරි අමාරුයි. ඒ තරම්ම ශ්‍රද්ධා සම්පන්න සිතුවිල්ලක් තමයි හිතට එන්නේ. ඉතින් අපි අපේ දානමය කටයුතුත් අවසන් කරලා කරඬු වහන්සේත් පූජා කළා. ඊට පස්සේ මම පිරිත් නූලකුත් බැඳගත්ත අපේ ස්වාමීන් වහන්සේට කියලා. ඉතින් ওই විදිහට තමයි අපේ කරඬු වහන්සේ පූජා කිරීමේ පින්කම සාර්ථකව නිම කරගත්තේ අපි.
මන්නම් කියන්නේ මෙච්චරයි. අපි කොයි මොහොතේ මැරෙයිද කියලා අපි දන්නේ නැහනේ. ඉතින් මේ ඉන්න කාලේ අනුන්ට හිරිහැරයක් නොකර, කරදරයක් නොකර, කෝහකකම් නොකර, වෛරී සිතුවිලි නැතුව බෞද්ධයෙක් විදිහට පුංචිම හරි පින්කමක් අපිට පුළුවන් විදිහට කරන්න පුළුවන් නම් ඒක තමයි අපි කරන්නම ඕනේ දේ.